good morning ඔන්න උදෙන්ම කෑම උයන්නයි යන්නේ ටිකක් උදෙන් නැගිටලා අද දවසට අවශ්‍ය කෑම ටික හදාගෙන පොඩි ගමනක් යන්නයි ඉන්නේ යන තැනත් පෙන්නන්නම්කෝ ඉතින් ඉස්සෙල්ලාම අපි කෑම ටික හදාගමු මුලින්ම හිතුවා මාළු ඩෙවල් එකට අවශ්‍ය මාළු ටික බදලා තියාගන්න ඉතින් තෙල් ටිකක් රත් වෙන්න තියලා හොඳට සීසන් කරලා තියාගත්ත මාළු ටික තමයි මම මේ බදගන්නේ ගොඩක් දේවල් මම ඊයේ රෑ ලෑස්ති කරලා තිබ්බා. මොකද උදේට පහසු නිසා. එතකොට උදේට මට ටක් ගාලා වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් එහෙම කොහේ හරි යන්න තියෙන දවසට මම කරන්නේ කලින් දවසේ අවශ්‍ය දේවල් කපලා කොටලා ලෑස්ති කරලා තියාගන්න එක. ඉතින් ඔන්න මාළු ටිකත් ඒ වගේ හොඳට සීසන් කරලා තිබ්බ නිසා මට තියෙන්නේ උදේට ටක් ගාලා ඒ ටික බදලා ගන්න විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට මාළු ටික ඔක්කොම බද ගන්නයි යන්නේ. ඉතින් මාළු ටික බදලා පැත්තකින් තියලා ඊළඟට හදන්න යන්නේ එළවලු බත් එකක්. ඔන්න ඒකට අවශ්‍ය කරන දේවලුත් මම කලින්ම ලෑස්ති කරලා තමයි තිබ්බේ. ඔන්න මාළු ටික තෙල් බේරෙන්න තියලා දැන් යමු බත් එක හදාගන්න. ඔන්න බටර් ටිකක් ලෙපේ තියලා ඒක පොඩ්ඩක් මෙල්ට් වෙනකොට ඉතුරු අවශ්‍ය කලමනා ටික දාගන්නයි යන්නේ. ඔන්න ඒ අතරේ ඔයගලන්ට පුංචි පුංචි කුරුළු සද්දත් ඇහෙනවා ඇති. ඔන්න සූදුරු ටිකක් අබ ටිකක් මේ දේවල් එකතු කරලා ඊළඟට ලුණු සුදු ලුණු ටිකක් දාලා බටර් වල හොඳට බැදෙන්න දෙන්න ඕනි. ඔය විදිහට ලුණු සුදු ලුණු චුට්ටත් බැදෙන අතරේ ඊළඟට කෑලි මෙරෙස් කහ ටිකක් ලුණු ටිකක් මේ දේවල් එකතු කරගන්න ඕනි. ඉතින් බටර් වල මේ දේවල් බැදෙන අතරේ මම ඒකට වියලි මිදි ටිකක් එකතු කරනවා. බටර් වල වියලි මිදි බැදුනහම හරි රසයි. ඉතින් ඒක නිසා තමයි මම බටර් එකට වියලි මිදි ටිකක් එකතු කරේ. ඊළඟට පොඩිවට කපාගත්ත කැරට්, ලීක් සහ කෝන් ඇට කිහිපයක් එකතු කරා. ඉතින් මේක දැම්මහම බත් එක හරිම රසයි. ඒ වගේම හොඳට ගුණයකුත් තියෙනවනේ කෝන් වල. ඉතින් මදි පාඩුවට ලුණු චුට්ටකුත් දාලා දැන් කරන්න ඕනේ මේක හොඳට කවලම් කරලා ඊළඟට උයාගත්ත බත් ටික එකතු කරගන්න එක. ඉතින් මේ විදිහට බත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරලා හරි ගස්ස ගන්නයි තියෙන්නේ. එහෙම වුණාම බත් එක රෙඩි. ඔන්න බලන්නකෝ රස පාටට තියනවානේ. ඔන්න බත් එක හරි. ඊළඟට මාළු ඩෙවල් එකට අවශ්‍ය තෙල් ටික ලිපේ තියලා ඒකටත් අබ සූදුරු සුදු ලුණු ලොකු ලුණු හීනියට ලියාගත්තා ලොකු ගෙඩි දෙකක්. ඉතින් මොකද එතකොට හරිම රසයි. ඒක නිසා මම ලුණු ටිකක් වැඩිපුර මේකට එකතු කරනවා. ඊළඟට කෑලි මෙරස් කොඩෝ ලුණු මේ දේවල් ටික එකතු කරනවා. මම කිසිම විදිහකින් මේකට සෝස් වර්ග කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. අනිත් ඒ තමයි ලුණු කොටුවට කපලා එතකොට මාළු මිරිස් මේ දේවල් එකතු කරන්නේත් නැහැ. මොකද අපේ ගෙදර තාත්තයි පුතයි දෙන්න ඒව කන්න කැමති නැහැ. ඇත්තටම කිව්වොත් මාත් එච්චර කැමැත්තක් නැහැ. ඉතින් ඒක නිසා මාළු ඩෙවල් එක මං හදන්නේ මෙන්න මේ විදිහට තමයි. ඔන්න ලුණු ටිකත් හොඳට තෙලේ බැදෙන්න චුට්ටක් වෙලා තියලා ඊළඟට මම මේකට එකතු කරගන්නවා සීනි චුට්ටක්. ඒකෙන් මේකට හොඳ රසක් එකතු වෙනවා. ඉතින් මේ විදිහට සීනි චුට්ටක් එකතු කරලා ඒක හොඳට ලුණුත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ කරන්න තියෙන්නේ අර බැදගත්ත මාළු ටික එකතු කරන්න. ඕන ලුණු චුට්ටක් මදි වගේ කියලා හිතුණා. ලුණු චුට්ටක් එකතු කරා. ඊළඟට කරන්න තියෙන්නේ අපි බැදගත්ත මාළු ටික දාලා හොඳට කවලම් කරලා ගන්න. මේකට ඔයාලට තියෙනවා නම් හොඳ පොල් විනාගිරි චූට්ටක් එකතු කරන්න මේ වෙලාවේදී හරිම රසයි. ඔන්න ඉතින් ඩෙවල් එකත් හරි ඊළඟට ඉතින් හැමදාම නැතුවම බැරි පරිප්පුවත් හදාගත්තා. මොකද ඒක නැත්තම් අපේ ගෙදර අයට කැවෙන්නේ නැහනේ. ඔන්න ඒකත් හරි. දැන් කෑම ටිකත් ලෑස්ති කරගෙන යන්නයි තියෙන්නේ. ඔන්න කට්ලට් චුට්ටකුත් තිබුණා. ඒකත් බෙදලා ගත්තා. දැන් යන් අපි කොහෙද යන්නේ කියලා බලන්න. ආවේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට. ඇත්තටම මම චූටි කාලේ ඉස්කෝලේ යනකොට මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වුණාට මගේ පුතා මේක දැකලා තිබුණේ නැහැ. ඉතින් එයාට පෙන්වන්න තමයි මෙතනට ආවේ. මම පොඩි කාලෙත් හරි ආසාවෙන් ආපු තැනක්. ඉතින් එදා අර ගම්පෙරළියේ ඒ ගෙදර තිබ්බ වටපිටාව මෙතන ලස්සන චිත්‍රයක් වගේ ඇත්තටම තියෙනවා. ඉතින් හරීම ලස්සනයි. එතුමා කතාවට අරන් තින්නේ එතුමා හිටපු වපසරියම තමයි. ඉතින් හරිම ලස්සනයි. ඔගොල්ලෝ කවුරුහරි මේක දැකලා නැත්තම් මේකින් බලාගෙන පුළුවන් වෙලාවක ඇවිත්
බලන්න ඔයගලන්ගේ දරුවන්ටත් පෙන්වන්න මේක හරීම වටිනවා. මේ කරත්ත වගේ දේවල් දැකලා නැති අය කොච්චර ඇද්ද? ඉතින් ඒවා බලා ගන්න පුළුවන්. මේ භූමිතෙල් කරත්තෙකුත් තියෙනවා දැන් දකින්නවත් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් වෙලාවක කොග්ගල ඇවිල්ලා මේ දේවල් බලා ගන්න. ලොකු මුදලක් යන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒක නිසා දරුවන්ටත් බලා ගන්න අපේ හෙළයේ මහා ගත්කරුගේ ගෙදර කොච්චර ලස්සනයිද, ඒ වටපිටාව කොච්චර සුන්දරයිද කියලා බලා ගන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.